විශේෂයෙන්ම මේ 8 වෙනි මාසයේ එහෙම නැත්නම් අගෝස්තු මාසය තුල සමාජ සම්බන්ධතා මිත්‍ර සම්බන්ධතා කියන කාරණය ගැන කතා කරනකොට විශේෂයෙන්ම මේ වෘෂභ ලග්න හිමි ඔබට අර ඔබ සමාජය තුල යම් කැපිපෙනෙන ස්වභාවයකටපත් වෙනවා. ඒ වගේම විවිධාකාරයේ ඔබට වැඩිය උසස් සහ හැකියාවන් සහිත පුද්ගලයන් ඇසුරු කිරීමට ලැබෙන කාලයක්. ඒ වගේම පැරණි මිත්‍රත්වයන් යලිත් අලුත් වෙන කාලයක් කියලා කියන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන් අර තමන්ට මේ වෙලාවේදී සැබෑ මිතුරා සහ සැබෑ සතුරා කවුද කියන එකත් අවබෝධ කරගන්නට හැකියාවක් තියෙනවා. මොකද මේ ග්‍රහ පිහිටීම් එක්ක විශේෂයෙන්ම ශනි ග්‍රහයා ඔබ වෙත ලබා දෙන ඒ සුවිශේෂී බලයත් එක්ක මේ සම්බන්ධතාව කියන කාරණය තුලදී ඔබ යම් රැවටීමකට භාජනය වෙන වනම් ඒ ඔබ එසේ පත් කරන්නේ කවුද කියන එක, ඒ වගේම ඔබට යහපතගෙන දෙන මිත්‍රයින් හඳුනා ගන්නට සුදුසු අවස්ථාවක් ලබා දෙනවා. ඉතින් බුද්ධිමත් විය යුතුයි අනවශ්‍ය ප්‍රශංසාවලට රැවටෙන්නේ නැතුව. ඒ කියන්නේ විශේෂයෙන් ඔබ ඕනෑවට වඩා ප්‍රශංසා කරලා යම් වාසියක් ලබා ගැනීම වෙනුවෙන් සූක්ෂමව ඔබ වෙතට ලං වෙච්ච පිරිසක් ඉන්නට පුළුවන්. ඉතින් අන්නේ වැනි පුද්ගලයන්ගෙන් ඔබ ප්‍රවේශම් වෙන්නට ඕනේ. ඒ වගේම විශේෂයෙන් කියන්නට ඕනේ මේ කාල සීමාව තුළදී ඔබත් මේ සමාජීය ඇසුරේදී ඔබ හික්මීමක් ඇති කර ගන්නට ඕනේ. වගේම යම් කිසි ආකාරයක ඔබ හුදකලාව තනි මතයට වැඩ කරන්නට යනවා. අර නම්‍යශීලීභාවය ඔබෙන් තොර වෙනවා. ඒ තුල අන් අය ඔබ කෙරෙහි වැරදි වැටහීම් ඇති කර ගන්නට පුළුවන්. විශේෂයෙන් ඔබ උද්දච්ච ස්වභාවයක් යයි එහෙම නැත්නම් නිහතමානී නෑ වගේ මෙන්න මේ නිසා අර සමීප පුද්ගලයන්ුත් ඔබ කෙරෙහි යම් වැරදි වැටහීම් ඇති කරගෙන අමනාප වීම සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් ඒ පිළිබඳව හිතලා බලලා කටයුතු කරන්නට ඕනේ. තමන්ගේ දැඩි මත ආදී ස්වභාවය පාලනය කරගෙන ඒ පිරිසක් සමග වැඩ කිරීමේදී සාමූහිකව වැඩ කටයුතු කිරීම තමයි වඩාත් යහපත් වෙන්නේ. එහෙම වුණොත් තමයි ඔබට මේ ඔවුන්ගේ උදව් උපකාර ඔබේ ජීවිතේ රැකියාවට වේවා ව්‍යාපාරයට වේවා ඔබේ ජීවිතේට උදව්වක් ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ. ඉතින් ඔබ බොහොම කල්පනාකාරීව අවබෝධයෙන් මේ වෙලාවේදී සම්බන්ධතා සහ මිත්‍ර සම්බන්ධතා තුලදී කටයුතු කරන්නට ඕනේ. විශේෂයෙන්ම රැකියාව ගත්තහම වෘෂභ ලග්න හිමි ඔබට අර පෙර කිව්වා වගේ මේ රැකියා පරිසරය තුලත් ඔබ අන් අයගේ මතය නොසලකමින් කටයුතු කරන්නට මේ වෙලාවේදී සූදානම් වෙන්න. ඔබ ඕනෑම කාර්යයක් ඔබට තනියෙන් කළ හැකි කියන මතය තුල ඉඳගෙන වැඩ කටයුතු කරන්නට යනවා. ඉතින් ඒ තුල සමහර වෙලාවට මේ වැඩ කටයුතු වල යම් ගැටලුවක් මතුවුනොත් එහි වැරද්ද ඔබ වෙතට යොමු වෙන්නට පුළුවන්. ඒ වගේම ප්‍රධානීන් සමග කටයුතු කිරීමේදී මේ වෙලාවේදී උපක්‍රමශීලී වෙන්නට ඕනේ. ඔබේ වචනය පාලනය කර ගන්නට ඕනේ. ඒ වගේම අන්තර්පුද්ගල සමබරතා මේ රැකියා ස්ථානය තුල Taman යහපත්ව පවත්ව ගන්නට ඕනේ. එහෙම නැත්නම් ඔබට සතුරන් නිර්මාණය වීමේ අවදානමක් තියෙනවා මේ මාසයේදී. ඔබට එරෙහිව කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. කෙසේ වෙතත් ඔබට රැකියාව තුල බොහොම සුබවාදී කාල පරිච්ඡේදයක් වෙනවා. මොකද ඔබේ හැකියාව අර යම් ප්‍රමාණයකට ඔබ දැඩි උද්‍යෝගය තබා ගැනීම තමයි කළ යුතු වෙන්නේ. ඒ තුල ඔබට ඉදිරියේදී තනතුරු ලාභ එහෙමත් නැත්නම් රැකියා ලාභ රැකියාවේ උසස් වීම ආදිය ලබා ගන්නට රැකියාවේ උසස් වීම ආදිය ලබා ගන්නට, නිලතල ලබා ගන්නට, දිවිදීමනා ලබා ගන්නට වඩා හොඳ තත්ත්වයක් නිර්මාණය කරලා දෙනවා. ඉතින් මේ කාල සීමාව තුලදී ඔබ හිතට අරගෙන නිසි අවබෝධයකින් යුතුව වැඩ කටයුතු අතපසු නොකර අනලස්ව ඒවා කිරීම තුළ ඔබට ඉදිරිය සුබවාදී තත්ත්වයකට යන්නට පුළුවන්. ඒ වගේම ලැබෙනා වූ ධනය කෙසේ හෝ ඔබට ආර්ථික වාසි සැලසෙන මාසයක් වෙනවා. ඉතින් ඒ ලැබෙන මුදල් නිසි ලෙස වියහියදම් කිරීම තමයි කළ යුතු වෙන්නේ. අනවශ්‍ය වියදම් බොහෝ දුරට සීමා කර ගැනීම කළ යුතු වෙනවා මේ වෙලාවේදී වෘෂභ ලග්න හිමි ඔබ. විශේෂයෙන් ව්‍යාපාර කරනවා නම් ව්‍යාපාර තුලදී ව්‍යාපාරික ප්‍රාග්ධනය යෙදවීමේදී වඩාත්ම අවශ්‍ය දෙයට පමණක් ක්‍රියා පැහැදම් කරලා ඒ Tamanගේ ව්‍යාපාර කලබලකාරීත්වයෙන් තොරව, ඒ කියන්නේ ඊටාම ඉක්මනින් ඔබ යම් යම් දේවල් ලබා ගන්නට යනවා මේ ව්‍යාපාරය තුලේ. ඒ කියන්නේ
වෙනත් අනවශ්‍ය මාර්ග වලින් මුදල් පෑන්නට පවා උත්සාහයක් දරන්නට පුළුවන්. ඉතින් ඒ தත්ත්වයන්ට ඔබ ගොදුරු වෙන්නට එපා. විශේෂයෙන්ම කලබලයෙන් තොරව නිසි කල්පනාවක් සහිතව කටයුතු කිරීම තුළ ඔබට යහපත් ලෙස මේ ව්‍යාපාර කටයුතු මෙහෙයවා ගැනීම හැකියාවක් තියෙනවා. වගේම ව්‍යාපාරයේ ඉදිරි දියුණුව ඇති කර ගන්නටත් පුළුවන් මේ කාල සීමාවේදී. විශේෂයෙන්ම ඉංජිනේරු ශ්‍රේෂ්ඨයන් ඒ වගේම විදේශ සම්බන්ධතා සහිත ව්‍යාපාර වලින් සංචාරක කර්මාන්ත වගේ දේවල් වලින් ලාභ උත්පාදනය කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම ව්‍යාපාර සහකරුවන් සහ සේවක සේවිකාවන් සමග කටයුතු කිරීමේදීත් බොහොම කල්පනාවෙන් ඔවුන් සමග කටයුතු කළ යුතු වෙනවා සුහදශීලීව. එහෙම නැතුව ඔබ ප්‍රකෝපකාරීව ප්‍රචණ්ඩත්වයෙන් යම්කිසි ආකාරයකින් කලබලයෙන් යුතුව කටයුතු කරන්නට ගියොත් ප්‍රශ්න ගැටලු මතුවෙන්නට පුළුවන්. ඒ වගේම ව්‍යාපාර සම්බන්ධ ලිපි ලේඛන කටයුතු වලදීත් අතිශයින්ම කල්පනාකාරී විය යුතු කාල සීමාවක්. ඉතින් ධනය උත්පාදනය කරන්නට හැකි කාලයක්. ව්‍යාපාර තුල ඉදිරියට යන්නටත් ඔබට ඔබේ උත්හාන වීර්යය කැපවීම තුල හැකියාවක් තියෙනවා. ඉතින් වෘෂභ ලග්න හිමි ඔබ බොහොම කල්පනාකාරීව වැඩ කටයුතු කළොත් මේ වෙලාවේදී ඔබේ ලග්නාධිපති ග්‍රහය ඔබට හොඳ යහපතක් සලසනවා. ඒ වගේම සෙනසුරු ග්‍රහයත් ගුරු ග්‍රහයත් ඊට අවශ්‍ය ශක්තිය එකතු කිරීමක් සිද්ධ කරනවා මේ ග්‍රහවලල්ල තුලදී. ඉතින් ඒ වගේම කියන්නට ඕනේ මේ පවුලේ කටයුතු වලදී ඔබේ කාර්ය බහුලත්වය නිසා ඔබට පවුලේ යුතුයකම් වගකීම් මගහැරෙන්නට පුළුවන්. මතභේද ආරවුල් ඇති වෙන්නට පුළුවන්. සැමියා බිරිඳ කෙරෙහි දරුවන් කෙරෙහි අනවබෝධය කියන කාරණා ඇති වෙලා යම් යම් ආරවුල්කාරී තත්ත්වයන් ඇති වෙන්නට ඉඩකඩක් තියෙන කාල සීමාවක්. පවුලේ සමගියට බාධා වෙන්නට පුළුවන් වෙනත් සම්බන්ධතාවල ඇති වෙන පීඩා නිසා. ඉතින් වෙනත් සම්බන්ධතාව කියවහම ඔබ සැලකිලිමත් වෙන්නට ඕන. ඔබ හිතට ගන්නට ඕන කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් කල්පනාකාරීව කටයුතු කළ යුතු කාල සීමාවක්. විශේෂයෙන් සහෝදර සහෝදරියන් දේපොළ උරුමයන් ගැන ඔබ මේ වෙලාවේදී බොහොම සැලකිලිමත් වෙන්නට ඕන සහ දුරදිග හිතලා බලලා තීන්දුව తీරන ගන්නට ඕන. ඒ වගේම ඔබගේ මාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩි වශයෙන් අවධානයක් යොමු කරන්නට වෙන කාලයක්. ඒ වෙනුවෙන් මුදල් ශ්‍රමය වැය කරන්නට සිද්ධ වේවි. ඉතින් තමන්ගේ පවුල කියන කාරණය පිළිබඳව ඔබට ටිකක් මේ කාලය සීමාවේදී අවබෝධයෙන් යුතුව හිතන්නට වෙනවා. පවුල ඉදිරි දියුණුව සහ සමගිය සතුට වෙනුවෙන් යම් කැපකිරීමක් කරන්නට සිද්ධ වෙන කාල සීමාවක්. නුවණැසින් විමසලා ඒ කටයුතු සාර්ථක කර ගැනීම තමයි කළ යුත්තේ. තමන්ගේ පවුල සම්බන්ධව වෘෂභ ලග්න හිමියන් විශේෂයෙන් ආදර සම්බන්ධතා තුළදීත් එහෙමයි අනවශ්‍ය සැකේ කියන කාරණය දුරු කරගෙන තමන්ගේ සබඳතාවල අවංකව යෙදෙන්නට ඕනේ. ඒ වගේම විවාහ යෝජනා බලාපොරොත්තු වෙන සිටින වෘෂභ ලග්න හිමියන්ට ඒ සඳහා සුදුසු කාල සීමාවක් වෙනවා. නමුත් ඒවත් අවබෝධයෙන් යුතුව හිතලා බලලා නිසි විදිහට නිසි වේලාවට කර ගැනීම තමයි කළ යුතු වෙන්නේ. එහෙම නැත්නම් ඒවා තුළ යම් රැවටීම් වලට භාජනය වෙන්නට පුළුවන් කාල සීමාවක් වෙනවා මේ කාල සීමාවේදී. විශේෂයෙන්ම විවාහ වෙන්නට අපේක්ෂාවෙන් සිටින වෘෂභ ලග්න හිමියන් ඒ පිළිබඳව හිතට ගන්නට ඕනේ. අධ්‍යාපනය ලබන දුවා දරුවන් මේ කාල සීමාව තුළ ඔබට අධ්‍යාපනයට ඉතාම යහපත් කාල සීමාවක් වෙනවා. තමන්ගේ අධ්‍යාපන කාර්යය තුළ අලසකම කියන කාරණය දුරු කරගෙන නිසි කාලකලමනාකරණයක් සහිතව උනන්දුවෙන් යුතුව වැඩ කටයුතු කිරීම තුළ අධ්‍යාපන කටයුතු කරන උසස් අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට යහපත් තත්ත්වයක් ඇති කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මේ වෙලාවේ සඳහන් කරන්නට ඕනේ රෝගාබාධ සෞඛ්‍ය ගැන කියන කාරණේදී විශේෂයෙන් මානසික ආතතිය කියන දේ පිළිබඳව හිතන්නට ඕනේ. මානසික සහනය පිළිබඳව ඒ අවශ්‍ය තමන් කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම විශේෂයෙන් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ගැටලු මතුවෙන්නට පුළුවන්. ශරීර උෂ්ණත්වය ඉහළ යාම නිසා ඇතිවන රෝගාබාධ තත්ත්වයන්, සෙම් රෝගී තත්ත්වයන් වගේ දේවල් ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඉතින් නිසි පරිදි වෛද්‍ය උපදෙස් අරගෙන ඒ රෝගී තත්ත්වයන් සුවපත් කර ගැනීම ඔබගේ වගකීමක්. ඒ වගේම මේ වෙලාවේදී කතරගම දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීම, බෝධි පූජා පින්කම් පැවැත්වීම වගේම අසරණ දුගී මගී යාචකාදීන්ට දානමාන පිරිනැමීම තුළ ඔබට මේ යහපත තවත් වඩා වර්ධනය කර ගන්නට පුළුවන්. ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා ඉදිරි ජීවිතය වාසනාවන්ත ජීවිතයක් බවට පත් වේවා කියලා.